බොහෝ දේවල් පිළිබඳව සිහියට නැගෙනවා. එතෙන්දී කවිය, කෙටි කතාව, නවකතාව, ගීතය, සිනමාව හැම දෙයක් ගැනම කතා කොළඹගේ විමලා පීරිස් මෑණියන්ට සහ ජිනදාස අබේසිරි ගුණවර්ධන පියාණන්ට දාව 1949 උපන් සුනිල් ගුණවර්ධන නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමි කරගත් හොරණ ප්‍රදේශයේ ජීවත් වෙන විශ්‍රාමික ගුරුපියෙකි. 1976 වසරේ සිට හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යාපීඨයේ සිංහල ගුරුවරයෙකුව සිටි සමයේ පටන් කලා කටයුතු වල නිරත වන සුනිල් කවියට, ගීත රචනයට මෙන්ම කෙටි කතා රචනයටද සමතකි. ඔහු විසින් කවි පොත් 8ක් සම්පාදනය කර ඇති අතර කෙටි කතා සංග්‍රහ 7ක් එළි දක්වා ඇත. ඊට අමතරව ගීත රචනා 300ක් පමණ රචනා කොට ඇත. හිච්චිනගේ පාලේ දෙඳ දෙංගි හොරා යපටි ඉන්නටම සුකයි හිරුකලා ඉතට හොරා මල් පිපුණා ආලනොරා අදමකදෝ මංගුතු මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගායනා කළ හිච්චිනගේ බාලේ හිඳ හැංගි හොරා ගීතය හා දඟකාර ඔය දෑස දුටුවා එදා ගීතය අප කා අතරත් තවමත් රැව් පිළිරැව්දේ. එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ නන්දන උයනේ පියුම් තටාකේ හා විජය කුමාරතුංගයන් ගායනා කළ ඇල ඉවුරේ පුංචි පැලේ වාසනා යන ගීත සුනිල් ගුණවර්ධනයන්ගේ නාමයට එක්වේ. ජීවිතයේ 75 වන කඩයිම පසු කරමින් සිටින සුනිල් ගුණවර්ධනයන් මේ වන විට පුවත්පත් සඳහා විචාර ලිපි සපයමින්ද සිංහල විෂය පිළිබඳ පෞද්ගලික පන්ති පවත්වමින් සිසු දරුවන් පෝෂණය කරයි. එදා ගුරුවරුන් අතර පැවති ගීත රචනා තරගයෙන් ප්‍රථම ස්ථානයේ හිමි වූයේ ගුණවර්ධනයන් රචනා කළ ගීතයකටය. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පිදෙන රයිගම්පුර භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ ගුරුවරයෙකු, ගීත රචකයෙකු, කවියෙකු හා කෙටි කතා කරුවෙකු වූ සුනිල් ගුණවර්ධන නම් වූ මේ පරිණත මිනිසා මෙවර 2025 කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය මගින් පවත්වනු ලබන පන්හිඳක අසිරිය සාහිත්‍ය මහෝත්සවයේදී විශිෂ්ටතම ජ්‍යෙෂ්ඨ ලේඛකයාට හිමි ස්වර්ණ පන්හිඳ සම්මානයෙන් පිදුම් ලබන වගයි.